වර්ෂ 1981 මැයි 13 වන දින වතිකානු නගරයේ ශාන්ත පීතර චතුරස්‍රය ලෝකය මවිතයට පත් කළ කම්පන සහගත ප්‍රහාරයක ස්ථානයක් බවට පත්විය. ඒ 20 වන සියවසේ වඩාත්ම බලගතු ආගමික නායකයෙකු වූ ශුද්ධෝත්තම දෙවන ජුවාන් පාවුලු පාප් වහන්සේ දහස් ගණනක් වන්දනාකරුවන්ට ආචාර කරමින් සිටියදී උන්වහන්සේට වෙඩි තැබීමයි. අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත් වූ තුර්කි ජාතිකයෙකු වන මෙහෙමෙට් අලි ආකා නම් තුවක්කුකරු වහාම එම ස්ථානයේදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පාප් වහන්සේ බරපතල තුවාල ලැබූ අතර උන්වහන්සේගේ උදරයට සහ අතට වෙඩි උණ්ඩ වැදී තිබුණි. උන්වහන්සේව කඩිනමින් රෝමයේ ජෙමේලි රෝහලට ගෙන යන ලද අතර එහිදී හදිසි සැත්කමක් සිදු කර ඇත. මෙම පුවතින් ලොව පුරා මිලියන ගණනක් වූ ජනයා කනස්සල්ලට පත් වූය. කතෝලික ප්‍රජාව උන්වහන්සේගේ සුවය සඳහා යාඥා කළහ. උන්වහන්සේගේ තුවාල බරපතල තත්ත්වයේ ඒවා වුවත් වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය සහ කැපවීම නිසා පාප් වහන්සේ දිවි ගලවා ගත්හ. එම ප්‍රහාරයෙන් වසර දෙකකට පසු එනම් වර්ෂ 1983 දී දෙවන ජුවාන් පාවුලු පාප් වහන්සේ සිරගෙදරට ගොස් ඔහුගේ ඝාතකයාට සමාව දුන්නේය. එහිදී ඔවුන් දෙදෙනාම වාඩි වී විනාඩි 20කට ආසන්න කාලයක් පෞද්ගලිකව කතා බහ කර ඇත. මෙම දයානුකම්පාවේ මොහොත ලෝකයට දයාව සහ සංහිඳියාව පිළිබඳ බලවත් පණිවිඩයක් ඇවිය. කෙසේ නමුත් ඝාතන උත්සාහය දෙවන ජුවාන් පාවුලු පාප් වහන්සේගේ ගෝලීය ප්‍රතිරූපය ශක්තිමත් කළා පමණක් නොව උන්වහන්සේගේ පාප් පදවියට ගැඹුරු පෞද්ගලික සහ ආධ්‍යාත්මික ශක්තියක් එක් කළ බව ඓතිහාසිකව සලකුණු කළ යුතුය. ස්තුතියි.